ආයිබෝවන් සුබ දවසක් මගේ යාළුවන්ට. අද ඉතින් මම මගේ යාළුවන්ට අරගෙන ආවේ වෙසක් පෝය දවසේ උදේ මම වැඩත් එක්ක කරපු වීඩියෝ එකක්. එන්නකෝ යාළුවනේ බලන්න වෙසක් පෝය දවසේ උදේ මම මොනවද කළේ කියලා. වෙසක් පෝය දවසේ උදේ ඉතින් මම වෙනදටත් වඩා පාන්දරින්ම නැගිටලා ඉස්සර වෙලාම කළේ ගෙවල් මිදුල් හොඳට අස් කරලා අතුගාගත් එක තමයි. ඊළඟට ඉතින් මම වොෂ් එකක් එහෙම දාගෙන පිරිසිදු වෙලා කිචන් එකට ගිහිල්ලා ඉස්සර වෙලාම කරේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කිරි ආහාර එකක් මේ විදියට පිළියෙල කරගත්තා. උදේ පාන්දරම නැගිට්ට නිසා මට පුළුවන් වුණා 6:20 6:00 විතර වෙනකොට සම්බුද්ධ පූජාව තියන්න. ඉතින් මං දැන් කිරි ආහාර පූජා කරලා ගිලන්පස පූජා කරලා බුදුන් වැඳලා මගේ ලස්සන දවස පටන් ගන්න තමයි මම මේ හදන්නේ. බුද්ධ පූජාව බෙදලා ඉතිරි වෙච්ච කිරිබත් ටිකට ගිතෙල් ටිකක් දාලා මේ වගේ බෝල හදලා කුරුල්ලන්ට කන්න කුරුළු ලෑල්ලෙන් තියාගත්තා. ඒ වැඩ ටිකත් ඔක්කොම ඉවර කරලා ඊගාවට මම කිරි තේ එකකුත් හදාගෙන බීලා කිචන් එකත් පිරිසිදු කරලා තියලා දැන් ඉතින් මට තියෙන්නේ වෙසක් කූඩු ටික අලව ගන්න. දැන් ඉතින් මම මේ විදියට වෙසක් කූඩු 4ක්ම අලව ගත්තා. මට හිතුණා ඉතින් මේ විදියට සුදු පාටට අලවගත්ත වෙසක් කූඩු වලට පාට මල් ටිකක් කපලා අලවලා හැඩ කරගන්න ඕන කියලා. ඒකට ඉතින් දැන් මම මේ මල් ටිකක් කපා ගන්න තමයි හදන්නේ. මම මෙන්න මේ විදියට පාට 4කින් මේ විදියට ලස්සනට මල් කපා ගත්තා. දැන් මේ කපාගත්ත මල් පාට 2ක් මේ විදියට එකට තියලා ලස්සනට අලව ගන්න ඕන. පාට 2කින් මල් තියලා මම මේ විදියට ලස්සනට ඔක්කොම ටික අලව ගත්තා. දැන් ඉතින් මේ මල් එක එක අරගෙන මේ විදියට වෙසක් කූඩුව වටේට මේ විදියට ගම් තියලා ලස්සනට මල් එකින් එක තියලා අලව ගන්න ඕන. මම මේ වෙසක් කූඩු 4ෙම මේ විදියට මල් ටික එකින් එක තියලා මේ වගේ අලව ගත්තා. මෙහෙම වෙසක් කූඩු ලස්සන කරන්න ඕන කියලා හිතුවට ඇත්තටම මමත් හිතුවේ නෑ කූඩු ටික මේ තරම් ලස්සන වේවි කියලා. ඔයාලත් ඉතින් ආයෙ පාරක් වෙසක් කූඩු හදද්දී මේ විදියට අලවලා බලන්නකෝ. වෙසක් කූඩු ටික ඉතින් හදලා මේ විදියට එල්ල ගත්තට පස්සේ රෑ ලයිට් දැම්මහම මෙන්න මේ විදියට තමයි පෙනුනේ. ඉතින් බලන්නකො ලස්සනයිද කියලා. එහෙනම් ඉතින් යාළුවනේ අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.